ආදරණීය දුවේ පුතේ අපිට තව විභාගෙට තියෙන්නේ මාසයක් විතර කාලයක්. දැන් මේ වෙනකොට විෂය නිර්දේශය අවසන් කරලා ඔයාලා ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන කාලේ මම හිතුවා ඔයාලත් එක්ක MCQ ප්‍රශ්න පත්‍ර දෙක තුනක් සාකච්ඡා කරන්න. එතකොට MCQ ප්‍රශ්න 50ක් ඔයාලට තියෙනවා පැය දෙකක කාලයක් තියෙනවා පිළිතුරු සපයන්න. ඒකට හොඳට පුහුණු වෙලා යන්න. මම හැමදාමත් කියනවා වගේ MCQ 1000කටත් වැඩි ප්‍රමාණයක් කරලා හොරුවක් ලබා ගන්න. එතකොට මේ දවස්වලත් ඔයාලට පළාත් පේපර්ස් ගොඩක් ලැබිලා ඇති. ඒ අතරින් මම මුලින්ම මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. එතකොට ඔයාලගේ MCQ පේපර් එකේ මුල් ප්‍රශ්න 4 අපිට ලැබෙන්නේ නිර්මාණකරණය. ඒ කියන්නේ පළවෙනි නිපුණතාවයේ ඒකේ නිපුණතා මට්ටම් 6ක් තියෙනවා. ඒකට හොඳට ලෑස්ති වුණොත් හැමදාමත් මම කියනවා වගේ ඒ ප්‍රශ්න 4ට හරිම පහසුවෙන් ඔයාලට පිළිතුරු සපය ගන්න පුළුවන්. අර O level වගේ නෙවෙයි A level වර්ණ 5ක් තියෙනවා. එතකොට වර්ණ 4කින් නිවැරදි පිළිතුරු තෝරනවට වැඩිය ටිකක් සංකීර්ණයි වර්ණ 5කින් නිවැරදි පිළිතුරු තෝරගන්න එක. ඒ වගේම තමයි අර පහසුවෙන්ම පිළිතුරු තෝරගන්න ප්‍රශ්නක් නෙවෙයි. උසස් මානසික හැකියාවන් මැනබෙලෙන ප්‍රශ්න තමයි ඔයාලට දීලා තියෙන්නේ. තර්ක කරලා හොඳට හිතලා මතලා පිළිතුරු තෝරගන්න ඕන. එතකොට අපි බලමු මේකේ මේ පළවෙනි ප්‍රශ්නේ. පාසලාවට නිශ්චිත ස්ථානයක නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී සලකා බැලිය යුතු උපයෝගීතා සාධකයකි. එතකොට මේ සමස්ත පාඩමම සාරාංශ කරලා එක chart එකකට අරගෙන ඔයාලා පාඩම් කරන්න නිර්මාණකරණය කියන එක. නිර්මාණකරණය එතකොට ඒකේ තියෙන නිපුණතා මට්ටම් 6 පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. දැන් අපෙන් අහන්නේ උපයෝගීතා සාධකයක්. එතකොට දැන් මේකේ පළවෙනි උත්තරේ සමාජ පරිසරය. ඒ සමාජ පරිසරය කියපු ගමන් අපි දැනගන්න ඕන ප්‍රශස්ත ජීවන පරිසරයේ කොටස් දෙකක් තියෙනවා. සමාජ ජීවන පරිසරයයි භෞතික ජීවන පරිසරයයි කියලා. සමාජ පරිසරය කියන පිළිතුර වැරදිනේ නේද? ඊට පස්සේ වටිනාකම් පද්ධතිය, සන්දර්භය, භෞතික පරිසරය, ආර්ථික පරිසරය. ඉතින් මේ පිළිතුරු 4 කියනකොට ඔයාලා දැනගෙන ඉන්න ඕන සමාජ පරිසරයයි භෞතික පරිසරයයි අපිට එතන ඒ පිළිතුරු දෙකම අයින් කරන්න පුළුවන්. එතකොට මෙතන සන්දර්භය කියලා තියෙන තුන්වෙනි පිළිතුර. ඒතර සන්දර්භය කියනකොට ඔයාලට මතක් වෙන්න ඕන නිර්මාණකරණයේ මූලික සාධක. ඒතර නිර්මාණකරණයේ මූලික සාධක තුනක් තියෙනවා. සංකල්පය, සන්දර්භය, භාවිතය හා භාවිතා කරන්නන් කියලා නේ. සන්දර්භය කියන එක නිර්මාණකරණයේ මූලික සාධකයක්. එතකොට මෙතන ආර්ථික පරිසරය කියන එකත් මතක් වෙන්න ඕන. සන්දර්භය ගැන අපි කතා කරනකොට එතන ආසන්න භෞතික පරිසරය, සමස්ත භෞතික පරිසරයයි එතන ඒ ටික කතා කරනකොට තමයි අපි ආර්ථික පරිසරය ගැන කතා කරන්නේ. එතකොට මෙතන උපයෝගීතා සාධකයක් කියලා කියන්නේ වටිනාකම් පද්ධතිය. එතකොට අපි නිර්මාණයක් ඉදි කරනකොට සලකා බලනු ලබන පාරිසරික සාධක තමයි අපි උපයෝගීතා සාධක කියලා කියන්නේ. එතකොට උපයෝගීතා සාධක 6ක් තියෙනවානේ. අනුකූලතාවය, කලාත්මක බව, කාල අවකාශ නිර්ණය හා නිර්ණායක වලට ගැලපීම, සැකැස්ම හා පිහිටීම, ඊට පස්සේ සමානුපාතික ප්‍රමාණය හා සමානුපාතික බව, වටිනාකම් පද්ධතිය. එතකොට වටිනාකම් පද්ධතිය තමයි අපේ නිවැරදි පිළිතුර වල. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙට යන් අපි. ගොඩක් වෙලාවට මේ රේඛා වලින් ප්‍රශ්නයක් දෙනවා. රේඛා වලින් දනවන හැඟීම් ගැන අපෙන් අහනවා. එතකොට අපි ඒ සියලුම රේඛාවන් වලින් දනවන හැඟීම් ටික අපිට පාඩම් කරගන්න පුළුවන්. ඉතින් අපෙන් අහන්නේ කලබලකාරී බව හා ක්‍රියාශීලී බව යන හැඟීම් දනවන රේඛා දෙක. ඉතින් මෙතන තිරස් කියනකොටම අපිට මතක් වෙනවා තිරස් රේඛා වලින් තිරස් වලින් තැම්පත් බව, ශාන්ත බව, නිශ්චල බව, පුළුල් බව, මිටි බව තිරස් රේඛා වලින්. ඒතර අපිට මේ පිළිතුර අයින් කරන්න පුළුවන් පහසු වෙනවා. එතකොට ඊළඟ දෙවෙනි පිළිතුරේ සිරස් රේඛා. තිරස් රේඛා. සිරස් රේඛා කියපුවම අපි දන්නවා සිරස් කියන්නේ උස් බව, දැඩි බව, ශක්තිමත් බව නේද? අර ගෞරවනීය බවක්, තේජාන්විත බවක් කියන සිරස් රේඛා මගේ.
තුන්වෙනි උත්තරේ තියෙන වක්‍ර රේඛා. ඒතර වක්‍ර රේඛා වලින් අපි කාන්තා ගුණාංග ඉස්මතු කරනවා කියනවා වක්‍ර රේඛා වලින්නේ. සුන්දර බව, ප්‍රීතිමත් බව, නම්‍යශීලී බව, කොමල බව, සිත් කළු බව එහෙම වක්‍ර රේඛා වලින්. අක්වක් රේඛා තියෙනවා. ඒතර අක්වක් රේඛා වලින් දනවන හැඟීම් ගත්තම අක්වක් රේඛා ගොඩක් වෙලාවට චලනයේ රිද්මයානුකූල බවකුත් අක්වක් රේඛා වල තියෙනවා. කලබලකාරී බව, ක්‍රියාශීලී බව. ඒතර මෙතන අර වක්‍ර රේඛා තියෙන නිසා මේ පිළිතුර අපිට අයින් කරන්න පුළුවන්. ඊළඟ එක අක්වක් රේඛා විකර්ණාකාර රේඛා. ඒතර අක්වක් එකේ කලබලකාරී බව තියෙනවා, ක්‍රියාශීලී බව. විකර්ණාකාර රේඛා වලත් කලබලකාරී බව, ක්‍රියාශීලී බව තියෙනවා. ඒතර නිවැරදි පිළිතුර වෙන්නේ මේ හතරවෙනි පිළිතුර. පස්වෙනි එකෙත් පුතේ වක්‍ර රේඛා තියෙනවා. මේක වක්‍ර රේඛා වලින් කලබලකාරී බව, ක්‍රියාශීලී බව දනවන්නේ නැහැනේ. ඒක නිසා අපිට මේ පිළිතුරත් වැරදි කියලා පහසෙම තෝරගන්න පුළුවන්. ඊළඟට අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. මෙතන අහන්නේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය කිරීමේදී සැලකිය යුතු සාධකයක් නොවන්නේ මේ නොවන්නේ එතකොට සාවද්‍ය නේද? අනේ ඒ වචන පිළිබඳව හොඳ අවධානයෙන් යුතුව ප්‍රශ්න කියවනකොට මෙතන සාධකයක් නොවන්නේ කියලා අපි අහන්නේ. අපි අභ්‍යන්තර අවකාශයක් කියන්නේ දැන් අපි වාසස්ථානය සඳහා වෙන් කරගත්ත සංවෘත අවකාශයක් තමයි අපි අභ්‍යන්තර අවකාශයක් කියලා කියන්නේ. ඒ අභ්‍යන්තර අවකාශය අපිට ජීවත් වෙන්න සුව පහසු ලෙස ජීවත් වෙන සකස් කරගන්න එක තමයි අපි අභ්‍යන්තර අවකාශ නිර්මාණය කියලා කියන්නේ. ඒකට අභ්‍යන්තර අවකාශ නිර්මාණයකදී අපි පළවෙනි පිළිතුර බලන්න. දැනට පවතින හා අනාගතයේදී ඉදිවිය හැකි ගොඩනැගිලි පිළිබඳව සලකා බැලීම. පිළිතුරු ටිකක් බලමුකෝ ළඟට. පාරිසරික සාධක පාලනය කළ හැකි මට්ටමට අවකාශයන් වෙන් කර ගැනීම. පාරිසරික සාධක පාලනය කරගන්න පුළුවන් මට්ටමකට අවකාශයන් වෙන් කර ගන්න ඕනලු. ඊට ශක්ති හානිය අවම වන පරිදි සැලසුම් කිරීම. එතකොට අපි අභ්‍යන්තර අවකාශයන් සකස් කරනකොට අභ්‍යන්තර පරිසරයට අවකාශයට හොඳට ආලෝකය ලැබෙන පරිදි සැලසුම් කරගන්න ඕන. ඊට පස්සේ අවකාශය තුල සිදු කිරීමට අපේක්ෂිත ක්‍රියාවලියට ගැළපෙන පරිදි සැලසුම් කරන්න ඕන. කියන්නේ එක ස්ථානවලදී අපි ආලින්දේ විශිෂ්ට කාමරේ, කැම කාමරේ සැලසුම් කරනකොට ඒ ස්ථානවලින් කෙරෙන ක්‍රියාවන් පිළිබඳව කල්පනා කරන්න ඕන. ඒ ක්‍රියාවන්ට ගැළපෙන පරිදි අපි ඒවා සැලසුම් කරගන්න ඕන. ඊළඟ එක පස්වෙනි බලන්න අවට ඇති අනිකුත් අවකාශයන් පිළිබඳව සලකා බලන්න ඕන. ආලින්දයට ආසන්නයේ තියෙන කැම කාමරයක් නම් ඒ කැම කාමරේ සමහරක් අය ආලින්දේ විසිත කාමරේම කැම කාමරේ විදිහට වෙන් කර ගන්නවා කොටසක්. ඒකට අනේ ඒ වගේ දේවල් වලදී අපි අනිකුත් අවකාශයන් පිළිබඳව සලකලා බලන්න ඕන. එතකොට මේ ටික ගන්නකොට අපිට මෙන්න මේ පළවෙනි පිළිතුර බලන්න දැනට පවතින හා අනාගතයේදී ඉදිවිය හැකි ගොඩනැගිලි පිළිබඳව සලකා බැලීමක් අපි සිදු කරන්න අවශ්‍ය නැහැනේ අභ්‍යන්තර අවකාශ නිර්මාණයේදී. මේක පිළිතුර පුතේ පළවෙනි පිළිතුර. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්න බලන්න හරිත සංකල්පයේ මූලිකාංගයකි. එතකොට හරිත සංකල්පයේ මූලිකාංග කියපුවම දැන් මේ ප්‍රශ්න දිහා දැකපුවම ඔයාලට ටක් ගාලා මම හිතන්නේ ගොඩක් දෙනෙක් පිළිතුරු තෝරගන්නේ මේ තිරසර බව කියන එක. හරිත සංකල්පය කියපු ගමම තිරසර බව කියන පිළිතුර තමයි තෝරගන්නවා ඇත්තේ කියලා මට හිතෙනවා. මේක හරිත සංකල්පයේ මූලිකාංගයක් අහන්නේ. එතකොට අපි හරිත සංකල්පය කියන සංකල්පීය එළඹුම් ගැන කතා කරනවානේ. ඒ සංකල්පීය එළඹුම් ගැන කතා කරනකොට එක සංකල්පීය එළඹුමක් තමයි තිරසර බව කියලා කියන්නේ. එතකොට තිරසර බව ඇති කරගන්න අපි මූලිකාංග කතා කරන කියන්නේ තිරසර බව ඇති කිරීමේ උපක්‍රම ගැන කතා කරන ඒ උපක්‍රමයක් තමයි හරිත සංකල්පය කියලා කියන්නේ. එතකොට හරිත සංකල්පයේ මූලිකාංගයක් තමයි අපෙන් අහන්නේ. එතකොට හරිත සංකල්පයේ මූලිකාංග තියෙනවා අවම ඒ කියන්නේ අවම ජල පරිභෝජනය,
අවම ශක්ති පරිභෝජනය, අපද්‍රව්‍ය අවම කිරීම, කාබන් පහ සලකුණ. ඒතර අපෙන් අහන්නේ හරිත සංකල්පයේ මූලිකාංගයක් නේ. ඒතර අපි නිවැරදි පිළිතුර වෙන්න ඕන කාබන් පහ සලකුණ කියන එක. මෙන්න මේ පස්වෙනි පිළිතුර. සංකල්පීය ලැබුම් තුනක් දීලා තියෙනවා අපිට. තිරසර බවයි, සෞන්දර්යාත්මක බව, ක්‍රියානුකූලී බව. ඒතර තිරසර බව ඇති කිරීමේ උපක්‍රමයක් තමයි හරිත සංකල්පය කියන්නේ. හරිත සංකල්පයේ මූලිකාංගයක් තමයි අපෙන් අහන්නේ. එතකොට කාබන් පහ සලකුණ. ඊළඟට අපි ආහාර හා පෝෂණයෙන් තයන් ඒක පටන් ගන්න පස්වෙනි ප්‍රශ්නයෙන් මේක බලන්න C6යි H12යි H22යි O11යි යන අණුක සූත්‍රයෙන් දැක්වෙන කාබෝහයිඩ්‍රේට් කියලා තමයි මේක වෙන්න ඕනේ. දැක්වෙන කාබෝහයිඩ්‍රේට් එකකි. එතකොට ඔයාලා දන්නවා මෙතන ඩයිසැකරයිඩයක්. එතකොට C12යි H22යි O11යි කියලා කියන්නේ ඩයිසැකරයිඩ් වල අණුක සූත්‍රයනේ. එතකොට අපිට මෙතනින් අහන්නේ ඩයිසැකරයිඩයක්. එතකොට ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩයක්. එතකොට මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. ගැලැක්ටෝස් මොනොසැකරයිඩයක්. ග්ලයිකෝජන් කියන්නේ පොලිසැකරයිඩයක්. ෆ්‍රක්ටෝස් කියන්නේ මොනොසැකරයිඩයක්. එතකොට අපි මෙතන පිළිතුර වෙන්නේ මේ මෝල්ටෝස් කියන පිළිතුර. හරි ලේසි ප්‍රශ්නේ. ඒ වගේ ඔයාලගෙන් අහන්න පුළුවන් මොනොසැකරයිඩ් වල අණුක සූත්‍රය නැත්නම් මොනොසැකරයිඩ් වල අණුක සූත්‍රය දීලා ඒකෙන් දැක්වෙන කාබෝහයිඩ්‍රේට් වර්ගය, පොලිසැකරයිඩ් වල අණුක සූත්‍රය ඒ සියල්ල මතක තියාගන්න. එතකොට මහා පෝෂක තුනම හඳුන්වන්න, මහා පෝෂක වල සංයුතිය ඒව සියල්ල පාඩම් කරලා තියාගන්න. 6 වෙනි ප්‍රශ්නේ බලන්න. ආහාරමේ තන්තු පිළිබඳ සාවද්‍ය ප්‍රකාශ. මෙතන සාවද්‍ය කියන්නේ වැරදි ප්‍රකාශය තමයි අපෙන් අහන්නේ. ඒක ඒ වචන හොඳට මතක තියාගෙන පිළිතුරු තෝරන්න පුතේ. තන්තු ශරීරය තුළදී ජීර්ණයට භාජනය නොවේ. දැන් ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්නෙත් ගත්ත ගමන් මේක පාඩම මෙන්න මේ පිළිතුර තමයි තෝරගන්නවා ඇත්තේ. මොකද අපි අහලා තියෙන තන්තු ශරීරය තුළදී ජීර්ණය නොවේ කියලා ඒකට ඒක ගැඹුරට කල්පනා කරලා බලන්න. ඊටු ප්‍රශ්නත් හොඳට කියවන්න. මෙවැනි එක සිරුරේ බර වැඩිවීම පාලනය කර ස්ථූලතාව වළක්වයි. ඒකත් හරියන පුතේ. සිරුරේ බර පාලනය කරනවනේ අපිට තන්තු සහිත ආහාර ගත්තම අපිට ටිකක් මම බඩ පිරුණු ස්වභාවයක් ඇති වෙනවා. එතකොට අපිට ආහාර වැඩි ප්‍රමාණයක් ගන්න ඕනේ නැහැ. ස්ථූලතාවය පාලනය කරනවා. ඊළඟ එක ආහාර ජීර්ණය වේගවත් කර රුධිරයට ග්ලූකෝස් නිකුත් කිරීම වේගවත් කරනවා. ඒක පොඩ්ඩක් හිතන්නකෝ. ආහාර ජීර්ණය වේගවත් කරනවා. නෑනේ පුතේ තන්තු සහිත ආහාර ගත්තම ආහාර ජීර්ණය ප්‍රමාද කරනවා. ඒක ආහාර ජීර්ණය ප්‍රමාද වෙනකොට ගොඩක් වෙලාවට කාබෝහයිඩ්‍රේට් ජීර්ණය ප්‍රමාද වෙනවා. එතකොට වෙන්නේ රුධිරයට ග්ලූකෝස් මුදා හැරීමේ වේගය අඩු කරනවා. ක්ෂණිකව එතකොට වෙන්නේ ක්ෂණිකව අර ග්ලූකෝස් රුධිරගත ග්ලූකෝස් ඉහළ යාමේ වේගය අඩුයි. එතකොට රුධිරයට එක්වන සීනි ප්‍රමාණය අඩුයි. ආහාර ජීර්ණය ප්‍රමාද වෙන නිසා. ඒක තමයි මේකේ නිවැරදි පිළිතුර සාවද්‍ය. දැන් මෙතන කියන්නේ ආහාර ජීර්ණය වේගවත් කරන රුධිර ග්ලූකෝස් නිකුත් කිරීම වේගවත් කරයි. මේක අනිත් පැත්ත තමයි වෙන්න ඕන. ආහාර ජීර්ණය වේගය අඩු කරනවා. ඒක නිසා රුධිරයට ග්ලූකෝස් නිකුත් කිරීමේ වේගය අඩු වෙනවා. ඊළඟට බලන්න රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. ඒකත් හරි පුතේ. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටමත් තන්තු නිසා අඩු වෙනවා. එක හේතුවක් තමයි ආහාර ජීර්ණය ප්‍රමාද වෙනවා. ඒතර ආහාර ජීර්ණය ප්‍රමාද වෙනකොට පිත්ත නිෂ්පාදනය වැඩි වෙනවා. ඒතර ආහාර ජීර්ණය ප්‍රමාද වෙන්න ආහාර ජීර්ණයට පිත අවශ්‍ය වෙනවා. ඒතර පිත වැඩිපුර නිපදවනවා. පිත වැඩිපුර නිපදවනවා කියන්නේ පිත නිපදවන්න උපයෝගී කරගන්නේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල්. ඒතර රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් වැය වෙනවා වැඩි. එක පැත්තකින් අනිත් පැත්තෙන් තන්තු සහිත ආහාර ගත්තම රුධිරයට එකතු වෙන කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩුයි. ඒක නිසා කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. මල මැද්දේ වළක්වයි. ඒක දන්නවනේ ඔයාලා.
එතකොට මෙතන තන්තු මේ පළවෙනි පිළිතුර එනවාට හිතන්නකො තන්තු ශරීරය තුළදී ජීර්ණයට භාජනය නොවේ කියලා තියෙනවනේ. ඒකත් හරි කියයි. නමුත් පුතේ ඔයාලා දන්නවා ජල ද්‍රාව්‍ය තන්තු තියෙනවා, ජල අද්‍රාව්‍ය තන්තු තියෙනවා. එතකොට ඔය ජල ද්‍රාව්‍ය තන්තු ආංශික බැක්ටීරියා මගින් සුළු වශයෙන් ජීර්ණය කරනවා. අහලා ඇති. ආංශික බැක්ටීරියා මගින් ජීර්ණය කරලා තන්තු පැසීමට ලක් කරලා කෙටිදාම මේද අම්ල හදනවා කියලා අහලා තියෙනවා. දැන් ශරීරය තුළදී ජීර්ණය වෙනවා සමහර තන්තු. ඒක නිසා අපිට ඒ පිළිතුර තෝරගන්න බෑ. එතන හරි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. හත්වෙනි ප්‍රශ්න බලන්න. අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කාණ්ඩය තෝරන්න. එතකොට ඔයාලට මතක තියෙන්න ඕන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල ඒ කටපාඩම් කරලා තියාගන්න. මොකද ඒ වගේ ඔය වගේ තැන් වලින් අහනවමනේ හැමසැරේම වගේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මෙතන ආචනින් සහ වැලීන් ආචනින් සහ වැලීන්. එතකොට මෙතන ඔයාලා අහලා ඇති ආචනින් කියන එක වැඩිහිටියන්ගේ ශරීරය තුළ නිපදවා ගන්න පුළුවන්. ඇමයිනෝ අම්ල එකක්. එතකොට මෙතන ලියුසින් සහ ටයිරෝසින් තියෙනවා. ලියුසින් කියන්නේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක්. ඒක නිසා මේක අපිට පිළිතුරකට ගන්නත් බෑ. ඊළඟ එක ඇලනින් සහ ලියුසින්. ලියුසින් කියන්නේ පුතේ අත්‍යවශ්‍ය අයිසොලියුසින්, ලියුසින්, ලයිසින් මතකයිනේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. ඇලනින් කියන්නේ නම් අත්‍යවශ්‍ය නොවන එක. අපෙන් අහන දෙකම අත්‍යවශ්‍ය නොවන වෙන්න ඕන. මෙතන හතරවෙනි බලන්න සිස්ටීන් සහ සෙරීන්. මේ දෙකම පුතේ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. මෙතන ත්‍රියෝනින් තියෙන නිසා මේ පිළිතුරත් වැරදි. ඊට පස්සේ අටවෙනි ප්‍රශ්න බලන්න. ව්‍යුහයේ කාබොක්සිල් කාණ්ඩයක් අඩංගු පෝෂකය තෝරන්න. එතකොට අපි දන්නවා ලිපිඩ ගත්තම හයිඩ්‍රෝකාබන් දාමයක් තියෙනවා. ඒකේ අවසානයේ හරි ආරම්භයේ හරි කාබොක්සිල් කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ප්‍රෝටීන වල ව්‍යුහය ගත්තත් කාබන් අණුවක් තියෙනවා. ඊට පස්සේ ඒකට කාබොක්සිල් කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. NH2 ඊට පස්සේ ඇමයිනෝ කාණ්ඩයක් R සහ H කියලා කාණ්ඩ දෙකක් තියෙනවා. එතකොට ප්‍රෝටීන වල කාබොක්සිල් කාණ්ඩයක් තියෙනවා. එතකොට මෙතන ප්‍රෝටීන් සහ විටමින් නිසා ඒකවලදී ලිපිඩ හා කාබෝහයිඩ්‍රේට්. ඒක කාබෝහයිඩ්‍රේට් වල ව්‍යුහයේ පුතේ ඔයාලට ගොඩාක් ව්‍යුහ මේ සූත්‍ර අඳින්න එහෙම දෙන්නේ නැහැ. නමුත් අපිට දීලා තියෙනවා ග්ලූකෝස් වල, ගැලැක්ටෝස් වල, ෆ්‍රුක්ටෝස් වල ව්‍යුහ සූත්‍ර දීලා තියෙනවා. ඒ කාබෝහයිඩ්‍රේට් වල. එතකොට ඒව ගැන පොඩ්ඩක් අවබෝධයක් තියෙන්න ඕන පුතේ. දැන් ග්ලූකෝස් වල ව්‍යුහ සූත්‍රයේ ගැලැක්ටෝස් වල ව්‍යුහ සූත්‍රයේ අපිට දක්නට ලැබෙනවා පුතේ ඇල්ඩිහයිඩ් කාණ්ඩ. ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් වල. නමුත් ෆ්‍රුක්ටෝස් වල අපිට තියෙන්නේ කීටෝන කාණ්ඩයක්. ඒක හොඳට මතක තියාගන්න. ෆ්‍රුක්ටෝස් වල තියෙන්නේ කීටෝන කාණ්ඩයක්. එතකොට මෙතන ප්‍රෝටීන හා කාබෝහයිඩ්‍රේට් නිසා මේක වැරදි. මෙතන විටමින් නිසා මේ පිළිතුරත් වැරදි. අපිට නිවැරදි පිළිතුර 1 ලිපිඩ හා ප්‍රෝටීන. විටමින් E සහ B6 රසායනික නාම පිළිවෙලින් අහන්නේ. එතකොට පිරිඩොක්සින් කියන්නේ අපි පිළිවෙලින් අනේකත් හොඳට මතක තියාගන්න. එතකොට දැන් B6 කියන්නේ පිරිඩොක්සින්, විටමින් E කියන්නේ ටොකොෆෙරෝල්. එතකොට මේ උත්තරේ සමහරක් වෙලාවට ඔයාලා තෝරගන්න ඉඩ තියෙනවා. නමුත් මේක වැරදි කියලා අපි කියන්නේ මොකද B6 මේ පිරිඩොක්සින් කියන්නේ අපෙන් අහන්නේ E සහ B මේක අනිත් පැත්තට යන්න ඕනේ. කියන්නේ මේ පස්වෙනි පිළිතුර.
ඒකේ නෑ තුන්වෙනි පිළිතුර මෙතන ටොකොෆෙරෝල් සහ පිරිඩොක්සින්. මේ තුන්වෙනි පිළිතුර තමයි හරි. පිළිවලින් තියෙන්නේ මේකේ. ඒකට විටමින් වල රසායනික නාමයන් ටික කටපාඩම් කරලා තියාගන්න. එතකොට මෙතන බයොටින් කියන්නේ B7 නේ. ඉතින් ටොකොෆෙරෝල් කියන්නේ රෙටිනෝල් කියන්නේ විටමින් A රෙටිනෝල්. එතකොට විටමින් A රස ශාකාහාර වල තියෙන්නේ බීටා කැරෝටින් විදිහට. බයොටින් කියන්නේ B7 නේ. ඒ සියලුම විටමින් වල රසායනික නාමයන් ටික පාඩම් කරගන්න. ඊපස්සේ 10 බලන්න. ආහාර ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශ කීපයක් තමයි දීලා තියෙන්නේ. පහසුවෙන් ජීර්ණය කළ හැකි ගුණාත්මක ප්‍රෝටීන් ලැබෙනවා. ගුණාත්මක ප්‍රෝටීන් අපිට ගොඩක් ලැබෙන්නේ සත්වමය ආහාර වලින්. ඊට පස්සේ ඔමේගා 3 මේද අම්ලය ලැබෙනවා. ඒක ඔමේගා 3 මේද අම්ලය තියෙන්නේ මාළු වල. නේ කැල්සියම් බහුලයිලු, හීන් යකඩ ලබා දෙනවලු. එතකොට අපිට පිළිප පහසෙම තෝරගන්න පුළුවන් මාළු කියන එක. ඊට පස්සේ පිළිපෙද ඔමේගා 3. ඒක ඔමේගා 3 මේද අම්ලය වැඩගත් හෘද රෝගීන් දෙකයි අපි මාළු සුදුසුයි කියලා කියන්නේ. කොලෙස්ටරෝල් දිය කිරීමේ හැකියාවක් තියෙනවා. මේ හීන් යකඩ කියන්නේ පුතේ සත්ව ආහාරවල යකඩ අඩංගු වෙන්නේ හීන් යකඩ විදිහට. ශාකාහාරවල යකඩ තියෙන්නේ හීන් නොවන යකඩ විදිහට. 11 බලන්න. ආහාර ජීර්ණයේදී ග්‍රහණය තුළදී සිදුවන ජීර්ණ ක්‍රියාවලිය වන්නේ. එතකොට ග්‍රහණය තුළදී පුතේ මහ පෝෂක තුනම ජීර්ණය වෙනවා. එතකොට මෙතන කියලා පොලිපෙප්ටයිඩ් ඩයිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ප්‍රෝටීන් ජීර්ණයේදී ග්‍රහණයේදී පොලිපෙප්ටයිඩ් ඩයිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඊළඟ පිළිතුර බලනකොට ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පත් වෙනවලු. ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පත් වෙන්නේ ග්‍රහණය තුළදී නෙවෙයි කුඩා අන්ත තුළදී. කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේදී ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පත් වෙනවා. ඊට පස්සේ ඩයිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. ඩයිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට පත් වෙන්නේ ඒ කුඩා අන්තවලදී. මේක ප්‍රෝටියෝසිස් සහ පෙප්ටෝන බවට පත් වෙනවා. රාමාශයේදී මතකද ප්‍රෝටීන පෙප්සින් මගින් ප්‍රෝටියෝසිස් සහ පෙප්ටෝන බවට පත් වෙනවා ආමාශයේදී. මෙතන පිස්ටේ මොනොසැකරයිඩ් බවට පත් වෙනවා. දැන් පිස්ටේ මොනොසැකරයිඩ් බවට පත් වෙන්නේ නැහැ. මේක ඒ පිළිතුරත් වැරදි. එතකොට අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් පළවෙනි පිළිතුර. ඉන්දියාවේ ප්‍රශ්න බලන්න. මහත් ප්‍රකාශ අතරේ සාමද්‍ය ප්‍රකාශ කියන්නේ නිවැරදි ප්‍රකාශය තමයි අපි අහන්නේ. මේ මෙලස්මස කොෂෝකෝ උප්‍රතීව්‍ර මන්ද පෝෂණයේදී ඇතිවන තත්ත්වයකි. මේ ප්‍රකාශයන් පුතේ එහෙමම පොතේ තියෙන ප්‍රකාශයන්. ඒකට අපිට ගුරුත්පත හොඳට බලන්න ගුරුත්පතේ මේ ප්‍රකාශයන් එහෙමම තියෙනවා. දෙක කොෂෝකෝවලදී මුහුණ උදරය පාදේ දිනනවා. ඒකත් නිවැරදි. ආහාරයේ ගුණාත්මක ප්‍රෝටීන් හිටවීමෙන් කොෂෝකෝර ඇති වෙනවා. ඒකත් හරි. කොෂෝකෝර වයස අවුරුදු 1ට වඩා අඩු දරුවන් අතර බහුලය. ඒ කොෂෝකෝර කියන රෝගයේ වයස අවුරුදු 1.5ට වැඩි දරුවන් අතර තමයි බහුලව තියෙන්නේ. ඒ වගේම තමයි මැරස්මස් සහ කොෂෝකෝර තත්ත්ව දැනුම් ශ්‍රී ලංකාවේ දක්නට නොමැති තරම්ය. මේ ප්‍රකාශිත එහෙම පෙළපොත් ගුරුත්පතේ තියෙනවා. මෙතන හතරවෙනි පිළිතුර තමයි නිවැරදි. හතරවෙනි පිළිතුර. ඊට පස්සේ 13 බලන්න යම් පෝෂක ආහාරක එක්තර ගැනීමේදී වැදගත්කම පිළිබඳ ප්‍රකාශ කීපයක් තියෙනවා. අලස බවෙන් කර ක්‍රියාශීලී ජීවිතයක් පවත්වා ගැනීමට මතක ශක්තිය අවධානය වැඩි කර ගැනීමට ශාරීරික හා මානසික වර්ධනයට ප්‍රතිශක්තිය ලබා දීම හා ගැඹුරු සංග සංකල්ප ඇති කිරීම මෙම පෝෂකයේ විය හැක්කේ. එතකොට අර විටමින් කංච ලවණ වල
ප්‍රයෝජන අඩංගු ආහාර ඌනතා රෝග පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන ඕනකට විභාගයට යන්න කලින් පුළුවන් නම් 10 11 පෙළ පොත් දෙකක් කියවගෙන යන්න. එතකොට මේ විටමින් A කියපු ගමන් අපිට ගන්නවා ඇස්වල නිරෝගී වෙනමද වැදගත් වෙන විටමින් A හැමේ නිරෝගී පැවැත්මටනේ කැල්සියම් අස්ථි වර්ධනයේද ෆොස්ෆරස් දත් අස්ථි වර්ධනයේද සිංක් තත්ත්ව ලීගික පරිණතයේ ඉන්සියුලින් නිෂ්පාදනයේ හෝමෝන නිෂ්පාදනයේදී සිංක් වැදගත් වෙනවා. යකඩ ගැන කතා කරනකොට ඔයාලට ක්‍රියාශීලී වැඩ කරන්න අලස බවෙන් තොරව ක්‍රියාශීලී වැඩ කරන්න නේද? මතක ශක්තිය වැඩි කරනවා. ප්‍රතිශක්තියක් ලබා දෙනවා. මේ වැදගත්කම ගැන කතා කරනකොට මේකේ නිවැරදි පිළිතුර මේ යකඩ කියන්නේ පස්වෙනි පිළිතුර. 14 වෙනි ප්‍රශ්න බලන්න. ශ්‍රී ලාංකිකයන් සඳහා වූ RDA සටහන පිළියෙල කරන ලද්දේ RDA සටහන පිළියෙල කියන්නේ RDA කියන්නේ නිර්දේශක දෛනික පෝෂණ අවශ්‍යතා සටහන. මේක හදලා තියෙන පුතේ පිළියෙල කළා තියෙන ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ මනින් දෙවනි පිළිතුර. ඊළඟට අපි යමු 15 වෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ දක්න ලැබෙන ප්‍රධාන බෝ නොවන රෝග කීපයක් තමයි දීලා තියෙන්නේ. දැන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෝ නොවන රෝග විදිහට අපිට තියෙන දියවැඩියාව, හෘද රෝගනේ, අධික රුධිර පීඩනය, ස්ථූලතාවය, ගැස්ට්‍රයිටිස්, ආමාශය ප්‍රදාහය, මලබද්ධය මේ අපිට දීලා තියෙන. ඒකට දැන් මෙතන තියෙන දියවැඩියාව. ඉතින් මේ නීරක් තියෙන නිසා මේක අපිට අයින් කරන්න පුළුවන්. ඉතින් ස්ථූලතාවයේ ගලකණ්ඩේ නිසා මේක අයින් කරන්න පුළුවන්. හෘදයාබාධ, අධික රුධිර පීඩනය, මන්ද පෝෂණය කරන නිසා අයින් කරන්න පුළුවන්. දියවැඩියාව, හෘදයාබාධ, ආඝාතය. මේ පිළිතුර තමයි පිටේ මේකේ නිවැරදි පිළිතුර වන්නේ. මෙතන ටිකට්ස් තියෙනවා. ඒක නිසා අපිට ඒ පිළිතුරත් අයින් කරන්න පුළුවන්. මේ 4 වෙනි පිළිතුර. 16 බලන්න. පහත දැක්වීමේ කිසියම් රෝග ලක්ෂණයක්. උදරයේ සහ කකුලේ දැවෙන්න, ආහාර ගැනීමෙන් පසු උදරයේ වේදනාව, උදරයේ නිරායන පිපීම, ඔක්කාරයේ වාමනයේ හිස රජය. දෙනෙක් අතර දක්නට ලැබෙනවා අපිට ගැස්ට්‍රයිටිස් කියලා කියන ආමාශික ප්‍රදාහය. මේ පළවෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්නේ තුලං පොල්කිරි හජු එළවලු එක සාදාගත හැකි ප්‍රධාන ආහාරයක් අපි ගහන්නේ. එතන ප්‍රධාන ආහාරයක් කියන එක වැදගත්. තුලං එකතු කර තියෙන එළවලු කේසරි කියන එක ප්‍රධාන ආහාරයක් නෙවෙයි. පැණි රසයි. ඒකට එළවලු එකතු කරලත් නෑ. ලඩුත් ඒ වගේ පැණි රසයි. එළවලු එකතු කරලා නෑ. උපමා කියන්නේ තුලං පොල්කිරි හජු කැරට් ලීව්ස් එළවලු කඩල පරිප්පුත් එකතු කරන සමහර අය එකතු කරලා හදන ප්‍රධාන ආහාර වේල පිළිතුර 3. මේ කොලකට්ට අහන්න නැතුව ඇති. කොලකට්ට කියන්නේ තුලං වලින් හදන්නේ ප්‍රධාන ආහාරයක් තමයි කොලකට්ට කියන්නේ. තුලං වලින්මයි හදන්නේ. ඒ වුණාට මේකට කැරට් ලීව්ස් එළවලු එකතු කරලා නෑ මේ කොලකට්ට වලට. ඒක නිසා ඒ පිළිතුර ගන්න බෑ. එතන එළවලු එකතු කරලා තියෙනවා කියලා තියෙන නිසා. ඊළඟට 18 සීතනයෙන් පිළියෙල කරගන්න අතුරුපස වර්ග ඇතුළත් පිළිතුරක්. සීතනයෙන් සීත කරලා හදාගන්න ඒවා. එතකොට මෙතන පාම් පුඩින් එක අපි හදන්නේ. ඒක අපි උණුසුම පිළිගන්න එක. පාම් පුඩින් කියන එක සීත කරලා හදන්නේ නැහැ. සීතලෙන් හදන්නේ නැහැ. හොත් දෙසත් එකක් විදිහට තමයි දෙන්නේ. ඊට පස්සේ වඩලක්පම්
දෙක පාම් පුඩින් එකක් ඉසයක වැරදි. මේකේ මාෂ්මෙලෝ පුඩින් එක අපි සීතලෙන් පිළියෙල කරගන්න. මේ වටලප්පන් නැහැ නේ. ඒකත් වැරදි. මෙතන කැරමල් පුඩින් එකත් අපි වාෂ් ක්‍රීම් සම්බලා ගන්නෙ. එන්නතන් අවන් කළත් ගන්නවා. ඒක සයව පිළිතුරක් ගන්න බෑ. මෙතන හකුරු පුඩින් එක විදිහට සීතලෙන් හදන්නේ චිරටින් දානවා. ඒක නිසා ඒක නිවැරදි හකුරු පුඩින්. ඒක මාෂ්මෙලෝ පුඩින් එකත් අපි සීතලෙන් හදන්නේ. පිළිතුර එතකොට 5. ඉතින් නම් බලන්න. තෛලෝද කාරකයක් පමණක් ඇතුළත් තෛලෝද කාරක පමණක්. ඊස්ට් නිසා මේ පිළිතුර අපිට තෝරගන්න බැහැ. ඒක සිතින් කාරකයක්. මේක විතර කහමදේ කියන්නේ තෛලෝද කාරකයක්. ලෙසිතින් පුතේ මේක ලෙසිතින් තෛලෝද කාරක ග්ලයිකෝල් තෛරෝද කාරකයක්. මෙතන ටැෆෝල් කියන්නේ පුතේ එතන මෘදු කාරකයක්. මේ පිළිතුර ගන්න බෑ. මෙතන කබලේ බැදගත් පොල් තියෙනවා. ඒකත් උපු කාරකයක්. හාල් පිටි කාරකයක්. මේ පස්වෙනි පිළිතුරේ බේකින් පවුඩර් කියන පිපුම් කාරකයක්. එතන අපි නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර. ටෙට්‍රාපැක් ඇසුරුමක අභ්‍යන්තර පොලිතින් පටලයේ මගින් මොකද්ද කෙරෙන්නේ කියන එක තමයි අහන්නේ. එතකොට ටෙට්‍රාපැක් ඇසුරුම් කරන ගැන කතා කරන ආහාර පරිරක්ෂණයේ සහ ඇසුරුම් කරන්නේ පාඩමේ මතක ඇති. එතකොට ටෙට්‍රාපැක් ඇසුරුමක අභ්‍යන්තර පොලිතින් පටලෙන එතකොට ස්තර 4ක් ගැන කතා කරනවා අපි. අභ්‍යන්තර පොලිතින් පටලය, ඇලුමිනියම් පටලය, කඩදාසි ස්තරයක් ගැන කියනවා. ඊට පස්සේ ඊළඟට බාහිරින්ම තියෙන්නේ පොලිතින් පටලයක්. ඒක අභ්‍යන්තර පොලිතින් පටලෙන් කරන්නේ ආහාර හොඳින් සංහිරණය කළ තයි තියා ගන්නවා. ඊපස්සේ ඇලුමිනියම් පටලයක් තියෙනවා. ඒකින් ඔක්සිජන් වායුවට ආලෝකයට ප්‍රතිරෝධී පටලයක් විදිහට ක්‍රියා කරන්නේ. කඩදාසි ස්තරයෙන් මේකට ශක්තිමත් බවක් ඇසුරුමට ලබා දෙනවා. බාහිරින්ම තියෙන පොලිතින් පටලෙන් කරන්නේ පුතේ ජල වාෂ්පවල තෙතමනය වලින් ඇසුරුම ආරක්ෂා කරන්නේ මේ බාහිර පොලිතින් පටලෙන් කියලා අපෙන් අහන්නේ. අභ්‍යන්තර පොලිතින් පටලෙන් එතකොට ඒක නිවැරදි පිළිතුර ආහාර ද්‍රව්‍ය හොඳින් සංහිරණය කරලා තියා ගන්නවා. ඒක හතරවෙනි පිළිතුර. ඊළඟට 21 පටන් ගන්න පුතේ පෙඩි පිළිතුරස නිමි ඇඳුම් නිෂ්පාදනයේදී ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තුලදී සිදු නොවන ක්‍රියාවලියක් අහන්නේ. මේ මෝස්තර නිර්මාණය ඇසුරුම් කරන පුතේ ඇඟලුම් කර්මාන්තයක් තුල තමයි කරන්නේ. මාකු තැබීම කරනවා. ඇඟලුම් කර්මාන්තය තුලදීම කරන්නේ පිළිසැලසුම් සෙක්ෂන් එක නිමි ඇඳුම් වල තත්ත්ව පරීක්ෂා මේ මෝස්තර නිර්මාණය කියන එක ගොඩක් වෙලාවට ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පිටදී තමයි කරන්නේ. ඒකට වෙනම ආයතන තියෙනවා. මෝස්තර නිර්මාණ ශිල්පීන් විසින් තමයි ඒක සිදු කරන්නේ. එතකොට ඒ ඩිසයින් හැදලා මෝස්තර නිර්මාණය කළ ඒ වගේ ජ්‍යාමිතික හැඩ මේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට එවනවා. ටෙක්නිකල් ඩ්‍රෝවින් එකක් එවලා ඒක පිළිබඳව සියලු තොරතුරු එවනවා. එතකොට ඒ මෝස්තර නිර්මාණය කියන එක කරන්නේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් පිට. මේක මෙන්න පළවෙනි පිළිතුර. 22 වරන්න වාණිජ මැහුම් ක්‍රම යටතේ සරලම මැහුම් ක්‍රමයක් අපි කියන්නේ සරලම මැහුම් ක්‍රමය තමයි කණි නූලේ ධම්මල් නැසුණු මේ තුන්වෙනි පිළිතුර. 23 බලන්න කෙඩි වර්ගීකරණයට අනුව ප්‍රෝටීන් කෙන්ඩක් අහන්නේ. ඒකට ඉතින් සෙලුලෝස් කෙඩි තියෙනවා, ප්‍රෝටීන් කෙඩි තියෙනවා. ප්‍රෝටීන් කෙඩි කියන්නේ අපි සත්ව කෙඩි. දැන් මෙතන ලිනන් ශාක කපු ඒක නිසා අපි අයින් කරන්න පුළුවන්. දෙවෙනි පිළිතුරේ කපු තියෙනවා. නයිලොන් කෙමිකල් තියෙනවා. ඊළඟට මෙතන සේද ලිනන් නිසා මේ පිළිතුරත් අයින් වෙනවා. පොලිස්ටර් සහ රේයෝන් නැහැ. එතන සේද කියන්නේ පුතේ පටපන් කෝෂ වලින් ගන්න
සත්ත්වමය කෙන්දක්, ලෝම කියන්නේ සත්ත්වමය කෙන්දක්. එතකොට පිළිතුර පහ. කපුරෙදි විරංජනය සඳහා වඩාත් සුදුසු රසායනික කාරකයක් තමයි අහන්නේ. ඉතින් විරංජනය කියලා කියන්නේ රෙදි සුදු කරන එක. රෙදි සුදු කරගන්න එක. එතකොට අපි විරංජනය කරන්න කොට භාවිත කරන සෝඩියම් හයිඩ්‍රොක්ලෝරයිඩ් නේ විරංජක කාරක විදිහට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සි කාරක තමයි භාවිත කරන්නේ. ඒකට මෙතන අහන්නේ විරංජන සඳහා වඩා සුදුසු කියලා කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මෙන්න තුන්වෙනි පිළිතුර. 25 ප්‍රශ්න බලන්න. පහත දක්වා ඇත්තේ කෙඳි වර්ග වලට අදාළ ලක්ෂණ කීපයක්. කෙඳි හඳුනා ගැනීමේ කරන පරීක්ෂණවල ගුණාංග කීපයක් දීලා තියෙනවා. ඒ 30ට පිරිස්සෙන ගඩක් මේකුත් වෙනවලු ගොඩක් වෙලාවට 30ට පිරිස්සෙන ගඩක් නම් එක සත්ත්වකින්දක් තියෙනවා. දික්කඩෙහි හරස් අතට කුරු සලකුණු සහිතයිලු. අඟුරු වටකුරු බුබුලු ලෙස පෙනේ. කඩදාසි පිරිස්සෙන ගඩක් තියෙනවලු. අලු පාට සෑල්ලු වල විතර. මේ අතරින් ලිනන් අහන්නේ. එතකොට ලිනන් කෙන්ද පිටේ ගොඩක් වෙලාවට කඩදාසි පිරිස්සෙන ගඩක් ඒක ශාප කෙන්දක් නිසා දික්කඩක් ගත්තොත් හරස් අතට අපි කියන උණගසක කුරුක් වගේ උණ බම්බුවක් ඇතුලේ කුරුක් තියෙනවා නම් ඒ වගේ කුරුක් දක්නට ලැබෙනවා. කඩදාසි පිරිස්සෙන ගඩක් වෙනවා. ඊට පස්සේ අලු පාට සෑල්ලු වල තමයි ශාක කෙඳි පිරිස්සෙනකොට තියෙන්නේ. එතකොට අපිට ඒක නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් මේ B ඊට පස්සේ කඩදාසි පිරිස්සෙන ගඩක් කියන්නේ D ඊට පස්සේ අලු පාට අලු E කියන්නේ පස්වෙනි පිළිතුර. 26 බලන්න මේස ධර්මයක් මසා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශ කීපයක් තියෙනවා. ඒ සාවද්‍ය ප්‍රකාශය අහන්නේ උෂ්ණාකාර පතරමෙන් කෙලි කැබලි දෙකක් හපා ගන්න ඕනේ. ඒකත් හරිනේ. ක්ලික් කිරීම සඳහා සිහින් නූල් ඇදීම කරනවලු. ක්ලික් කරනකොට භාවිත කරන ඔකම තමයි සිහින් නූල් ඇදීම. ඊට පස්සේ අද්දර නිම කිරීම සඳහා බඩනයක් යොදන්න පුළුවන් නේ. බඩනයක් දාන්න පුළුවන්. ක්ලික් කිරීමේදී පිටට සිට මධ්‍ය දෙසට මැසිය යුතුයි. අපි සාමාන්‍ය ක්ලික් කරනකොට මධ්‍ය ඉඳලා තමයි කියන්නේ මොස්තරින් මැද ඉඳලා පිටට තමයි අපි වහගෙන යන්නේ. එහෙම නැති වුණොත් කැලි වැටෙනවා. ඒක නිසා ඒ ප්‍රකාශය වැරදි. ඊට පස්සේ මෙතන පැඩින් භාවිතයෙන් වැඩි අලංකාරයක් ලැබේ එකත් නිවැරදි කරනවා. වැරදි පිළිතුරු පුතේ හතරවෙනි පිළිතුර. 27 ප්‍රශ්න බලන්න. පහත දැක්වෙන ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තමයි අපි අහන්නේ. නිමියදු කර්මාන්තයේදී රෙදි කැපීම සඳහා ඍජු කැපුම් කල හා උත්තාකාර කැපුම් කල පමණක් භාවිතා වෙනවා. එතකොට මේ ඍජු කැපුම් කලයි උත්තාකාර කැපුම් කලයි විතරක් නෙමෙයි මේ පමණක් තියෙන නිසා මේ පිළිතුර වැරදි. නිමි ඇඳුමක අනවශ්‍ය නූල් කපා දැමීම තත්ත්ව පරීක්ෂාවේදී සිදු කරයි. ඊට පස්සේ නිමි ඇඳුම් කර්මාන්තයේදී සෑම විටම ඇඳුමේ විවිධ කොටස් විවිධ පුද්ගලයන් විසින් මැසීම සිදු කරයි. සෑම විටම පුතේ විවිධ පුද්ගලයන් විසින් මැසීම සිදු කරන්න හැනේ. සෑම විටම කියලා තියෙන නිසා ඒකත් වැරදි. මැසීමේ දිග පළල හා ඝනකම වාණිජ මැහුම් ක්‍රමවල පෙනුම හා ක්‍රියාකාරීත්වයට බලපායි. ඒක ඊළඟට බලමු රෙදි දෙපොටක් සම්බන්ධ කර ගැනීම සඳහා යොදා ගන්නා පැරණිතම මැහුම් ක්‍රමය අට්මැස්මයි. මේක පැරදිකට මෙතන නිවැරදි ප්‍රකාශයේ මැස්මේ දිග පළල හා ඝනකම වාණිජ මැහුම් ක්‍රමවල පෙනුම හා ක්‍රියාකාරීත්වයට බලපානවා. ඒක තමයි වඩාත් නිවැරදි වෙන්නේ මෙතන. හතරවෙනි පිළිතුර. ඉසියට රෙද්දක් භාවිතයේදී හා සේදීමේදී සිදුවන හැකිලීම වලක්වන්න පිටත් කරන්න මොකද්ද? සෙම්පරයිස් කරනවා. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මේ දෙවෙනි පිළිතුර ශක්තිය හා උපය ලබා දීම කියලා වුණා මසර කරනවා.
දෙදක් සුදු කරන්න විරංචනය කරනවා. නේද? අනේ ඒ විදිහේ එක එක නිමාවන් පිළිබඳව හොඳට මතක තියාගන්න. වාචික sannivedanaya හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහන්නේ. එතකොට අපි වාචික sannivedanayේදී නැවත නැවත අධ්‍යයනය කළ හැකි වීම කියලා තියෙන්නේ නැහැ. මොකද නැවත නැවත අධ්‍යයනය කරන්න අපහසුයි වාචික sannivedanaya. ඊට පස්සේ ප්‍රතිචාරිතා ඉක්මනින් ලබාගත හැකි වීම. ප්‍රතිචාරිතා ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් පුතේ වාචික sannivedanayේදී. ඒක ලේසි ප්‍රශ්නයක්. පසු ඔප්පු කිරීමේ හැකියාවක් ඇත. පසු ඔප්පු කිරීමේ හැකියාවක් අඩුයි. අපැහැදිලි අවස්ථා පැහැදිලි කර ගැනීම අපහසුයි කියලා තියෙන පුතේ. වාචික sannivedanayේදී අපැහැදිලි අවස්ථා පැහැදිලි කරගන්න පහසුයි. ඊට පස්සේ පහ බලන්න ප්‍රතිචාර ලැබීම ප්‍රමාද වීම. ප්‍රතිචාර ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන්. ඒක නිවැරදි ප්‍රකාශය 2. ඊට පස්සේ බලන්න 30 වෙනි ප්‍රශ්නේ. අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනැගීම සඳහා ඔබ සතු ඇති ගුණාංගයක් අහන්නේ. එතකොට අපි සතු තියෙන ආකර්ෂණය, sannivedana හැකියාව තියෙනවා, භාෂා දැනුම, සංකාසනය. එතකොට appearance කියන එක සංකාසනය, පෙනුම appearance. ඊළඟට විශ්වාසනීයවන්ත බව, ස්වාභිමානය කියන එක අපිට අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනැගීමේදී අභිමානයක් තියෙන්න ඕනේ නැහැ. ස්වාභිමානය කියන එක ඒතර ගුණාංගයක් නොවන්නේ 2. එක බලන්න පුජ්‍යලින් අතර සම්බන්ධතා ගොඩනැගීමේදී සංසිද්ධි කතිකාව උත්තර පුත්‍රය එක නිවැරදි වෙන්න ඕන. සංසන්දී කතිකා පොත කියන එක සංසන්දී කතිකාවත යනු සංසන්දී කතිකාවක් කියන පුතේ අපි අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගන්නකොට අපි දෙපාර්ශ්වයක් අතර විවිධ මතවාද තියෙනවානේ. එහෙම මතවාද ඇතිවන අවස්ථාවක තරමක් අපි ලිහිල්ව මතවාද ලිහිල් කොට සාකච්ඡාවක් මගින් ඵලදායී විසඳුමකට එනවනම් ඵලදායී තීරණයකට එනවනම් අපි කියනවා සංසද්දී කතිකාවත කියලා. ඒකදී පුතේ පුජ්‍යල සම්බන්ධතාව වලට හානියක් නොවන පරිදි සාකච්ඡා කරලා ඵලදායී තීරණයකට එන එක. ඒකට මෙතන පිළිතුර වෙන්නේ පුතේ චාවක් මගින් ඵලදායී තීරණයකට එළඹීම මේ පළවෙනි ප්‍රකාශය. දෙක බලන්න. රාශිගත සංචරණය පිළිබඳ ප්‍රකාශ කීපයක් තියෙනවා. විශාල කණ්ඩායමක් වශයෙන් සංචරණයේදී සමාජයට හා පරිසරයට වන ඍණාත්මක බලපෑම අඩුයි. ජන ශූන්‍ය සංචාරක ස්ථාන කෙරෙහි යොමු වෙනවලු. රාශිගත කියන වචනයෙන්ම තියෙනවා රාශිගත සංචරණයේදී පුතේ විශාල කණ්ඩායම් වශයෙන් තමයි සංචරණයේ යෙදෙන්නේ. මේක ගතානුගතික සංචරණ ක්‍රමයක්. ඒ වගේම තමයි ජනප්‍රිය සංචාරක ස්ථාන කෙරෙහි තමයි වැඩි වශයෙන් යොමු වෙන්නේ. එතකොට අපිට දැන් මෙතන තියෙනවානේ ඒ කියන එක නිවැරදි. ඊළඟ සමාජික හා පරිසරයට වන ඍණාත්මක බලපෑම වැඩි පුතේ මේ සංචරණ ක්‍රමයේදී. ඊළඟ ජනශූන්‍ය සංචාරක ස්ථාන කෙරෙහි යොමු වෙන එකත් වැරදි. ඒ කියන ප්‍රකාශය තමයි නිවැරදි වෙන්නේ. එතකොට පළවෙනි පිළිතුර ඒ පමණි. ඉස්තුන බලන්න මානව පාලිත සහ ස්වභාවික සංචාරක ආකර්ෂණ සඳහා උදාහරණ. පිළිවෙලින් අපි ගන්න. එතකොට පිළිවෙලින් මුලින් තියෙන මානව පාලිත කියන එක. එතකොට උණුදිය උල්පත් ස්වභාවිකයිනේ. දෙවෙනි පිළිතුර බලන්න සිංහරාජ මානව පාලිතයි, යාල මානව පාලිතයි. ඒ දෙකම මානව පාලිත. ලෙසයි වයින් කරන්න. ඊපස්සේ තුන්වෙනි පිළිතුර යාල අබේභූමිය මානව පාලිතයි. ත්‍රිකුණාමල මුහුදු වෙරළ ස්වභාවික සංචලන. එතකොට මෙතන අපි අහන්නේ මානව පාලිතයි ස්වභාවිකයි. එතකොට මේ
තුන්වෙනි පිළිතුර නිවැරදි. හතරත් බලන්න මෙතන යාලබ්බේ භූමිය කියන එක මානව පාලිතයි, සිංහරාජත් මානව පාලිතයි. මෙතන උණු දියවුල්පත් ස්වභාවිකයි. ඒක නිසා වාතාවරණය පුළුවන් අපිට. 34 බලන්න ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව සාවද්‍ය ප්‍රකාශය තෝරන්න තියෙන. සාවද්‍ය කියන්නේ වැරදි ප්‍රකාශය. ශ්‍රී ලංකාවට සංචාරකින් පැමිණෙන ප්‍රමුඛම රටක් ලෙස ඉන්දියාව නම් කරන්න පුළුවන්. ලංකාවට වැඩි වශයෙන්ම සංචාරකින් එන්නේ ඉන්දියාවෙන්. ඒක හරියි. ධන කුවේරයෙන් ප්‍රයාණ සංචරණය කෙරෙහි යොමු වේ. එකක් නිවැරදි. ලාභදායක ගුවන් ගමන් පහසුකම් නිසා සතියාන්ත විදේශ චාරිකා වැඩි වෙමින් පවතී. ඒ ප්‍රකාශයක් නිවැරදි පුතේ. චීන වෙළඳපොළෙහි විච්ඡින්න ශක්තිය සංචාරක කර්මාන්තයේ කඩා වැටීමට හේතු වේ. චීන වෙළඳපොළෙහි පුතේ ආකර්ෂණීය ශක්තිය ගැන ආකර්ෂණීය බව සංචාරක කර්මාන්තයේ නගා සිටුවන්න තමයි හේතු වෙලා තියෙන්නේ. ඒ ප්‍රකාශයේ කඩා වැටීමට හේතු විය කියන නිසා ඒ ප්‍රකාශය සාවද්‍යයි. එතකොට පිළිතුර 4. 35 බලන්න සංචරණයෙහි යෙදීමෙන් කුච්චලයාට අත්වන ප්‍රතිලාභයක් වන්නේ කුච්චලයාට අහන්නේ ධනාත්මක ස්වයං ප්‍රතිරූප වර්ධනය කර ගැනීමට හැකියවීම. ධනාත්මක ස්වයං ප්‍රතිරූපේ එතකොට එක පුජ්‍යලයාට ඍජුහා වක්‍ර රැකිය අවස්ථා උදා වීම. ඒක පුජ්‍යලයකට නෙවෙයි. රජයට අමතර බදු ආදායමක්. ඒක පුජ්‍යලයාට නෙවෙයි රජයට. සංස්කෘතික උත්සව සංරක්ෂණයට උදව් වීම. ඒකත් පුජ්‍යලයකට නෙවෙයි. ශක්තිමත් සමාජ කණ්ඩායම් ගොඩනැගීම. මෙතන පුජ්‍යලයකට ලැබෙන ප්‍රතිලාභය තමයි ධනාත්මක ස්වයං ප්‍රතිරූප සංවර්ධනය කර ගැනීම කියන පළවෙනි පිළිතුර. 36 සංචාරකින් සම්බන්ධයෙන් පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය අහන්නේ සංචාරකින් තම රටට ආසන්න ප්‍රදේශවල සංචාරණය කෙරෙහි වැඩි කැමැත්තක් නොදක්වයි. නිවැරදි පිළිතුර අපි උඩින් ප්‍රශ්නේදී කිව්වා වැඩි වශයෙන් වැඩි කැමැත්තක් දක්වයි කියන එක. ඒක වැරදි. පවුල සංචාරක පවුල් ලෙස ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇත. ඒක නිවැරදි පුතේ. ඊළඟ එකත් බලමු. සංචරණය නිසා ඇතිවන ධනාත්මක ඍණාත්මක බලපෑම් ආකාර දෙකක් යටතේ විස්තර කර ඇත. ධනාත්මක ඍණාත්මක බලපෑම් පිට ආකාර තුනකටනේ අපිට විස්තර කරලා තියෙන සමාජ සංස්කෘතික බලපෑමයි ආර්ථික බලපෑමයි පරිසරාත්මක බලපෑමයි කියලා කියන ආකාර තුනක් තියෙනවා. ඒක නිසා එක වැරදි. ඊළඟ එක සංචාරකින් සාමාන්‍ය සති 3ක් පමණ ශ්‍රී ලංකාව තුළ ගත කරන බොහෝ වෙලාවට සංචාරකින් රාත්‍රී 10ක් වගේ ඉන්නේ කියලා තමයි අපිට දීලා තියෙන්නේ. ඒතකොට සති 3ක් කියන ප්‍රකාශය නිසා එක වැරදි. වර්ෂ 2016 වෙනිදා ශ්‍රී ලංකාවට සංචාරකින් පැමිණෙන ප්‍රමුඛම රට වූයේ චීනයයි නැපිතේ ඉන්දියාව කියලා. ඉන්දියාවයි. ඒතකොට මේ ප්‍රකාශයත් වැරදි. ඒකට මේක නිවැරදි ප්‍රකාශය වෙන්නේ දෙවෙනි පිළිතුර. 37 විද්‍යුත් ශක්තිය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වීමෙන් සාවද්‍ය වැරදි එක අහන්නේ විදුලි සැපයීම ප්‍රධාන ආකාර දෙකයි. ඒක හරියනේ ප්‍රධාන ආකාර දෙකයි. සරල විදුලියයි ප්‍රත්‍යවර්ත ධාරා විදුලියයි ආකාර දෙකක්. හරි. වෝල්ටීයතාව මැනීම සඳහා වෝට් W සංකේත ඒකකයේ භාවිතා කරයි. වෝල්ටීයතාවය මනින්න පුතේ වෝල්ට්නේ V තමයි භාවිතා කරන්නේ. වෝල්ටීයතාවයේ වෝල්ට් වලින් තමයි මනින්නේ. එතකොට මේ ප්‍රකාශය වැරදි. තුන්වෙනි එක බලනකො සන්නායකත්වයෙන් විදුලි ධාරාවක් ගලා යාමට දක්වන බාධාව ප්‍රතිරෝධය ලෙස හඳුන්වන එකක් නිවැරදි. කිලෝවොට් පැය එකක් යන විදුලි ඒකකයක් එක නිවැරදි. විදුලි මීටරය මගින් නිවසේ භාවිතා කළ විදුලි ඒකක ප්‍රමාණය මැනගත හැකිය. එකක් නිවැරදි. එතකොට වැරදි ප්‍රකාශය මේ දෙවෙනි පිළිතුර.
38 සැපයුම් අධිකාරිය සතු උපාංගයක් අහන්නේ. සැපයුම් අධිකාරිය සතු උපාංගයක් තමයි වොට් පෑමීටේ මේ පළවෙනි පිළිතුර. 39 නලයකින් ගලා යන ජලයේ පීඩනය වෙනස් කිරීමට භාවිතා කරන්න පුතේ අපි පීඩනය වෙනස් කරන්න භාවිතා කරන්න මෙතන සරල සොකට් නෙවෙයි ඌනත කෙවණිය කියන එක මෙතන රෙඩියුෂන් සොකට් කියන්නේ මේ දෙවෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. ඊට පස්සේ බලන්න 40 ප්‍රශ්නේ පහත දක්වා ඇත්තේ විදුලිය හා ජලය පිළිබඳව ප්‍රකාශ කීපයක්. අනෙක් විදුලි පහන් වලට වඩා LED විදුලි පහන් වල ශ්‍රමතාවය වැඩි නමුත් ආයු කාලය අඩුයි පුතේ. ආයු කාලය අඩුනේ ආයු කාලය වැඩි. ඒකට B බලන්න. රෙදි සේදීමට යොදාගත් ජලය භෞතික ටැංකියට බැහැර කිරීම නොකළ යුතුය. රෙදි සේදීමට යොදාගත් ජලය භෞතික ටැංකියට බැහැර කිරීම නොකළ යුතුය. ඊළඟ එක බලන්න සූර්ය කෝෂ භාවිතයේ බල ශක්තිය අර්බුදයට පිළීමක් වේ. ඒකත් නිවැරදි. සූර්ය කෝෂ භාවිතයේ බල ශක්තිය අර්බුදයට පිළීමක්. ඊළඟ එක වැසි ජලයේ මුදි බැවින් රෙදි සේදීමට අවශ්‍ය සේදුම්කාරක ප්‍රමාණය වැඩි කියලා තේරෙන්නේ නැති වැසි ජලයේ මුදු නිසා සේදීමට අවශ්‍ය වන සේදුම්කාරක ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ ප්‍රකාශයත් වැරදි. ඒකට මෙතන අපිට නිවැරදි ප්‍රකාශ විදිහට ගන්න පුළුවන් B සහ C. එතකොට මෙතන තුන්වෙනි පිළිතුර B C. මේක පහසුයි පුනර්ජනනීය නොවන සම්පතක් ගන්න සූර්ය ශක්තිය ජෛව ස්කන්ධ වනාන්තර සුළං ගල් අඟුරු මෙතන නිවැරදි පිළිතුර වෙන්නේ ගල් අඟුරු. ඉස්සෙල් පිළිතුර. ඊට පස්සේ බලන්න 42 ප්‍රශ්නේ හරිත පාරිභෝගිකයෙකු වීම සඳහා සුදුසු නොවන කරුණක් අහන්නේ. කාබනික ආහාර පරිභෝජනය. ඒක අපි කියනෝනේ කාබනික ආහාර පරිභෝජනය කරන්න ඕන හරිත පාරිභෝගිකයෙකු. ඊට පස්සේ පුනර්ජනනීය ශක්ති සම්පත් භාවිතය එකත් හරි. ඊට පස්සේ ජෛව පරිභෝජනයේ අවම නිෂ්පාදන ජෛව හානිය කියලා කියන අපි ජෛව හානියට ලක්වන නිෂ්පාදන තමයි අපි භාවිතා කරන්න ඕනේ. එතන පරිභෝජන අවම නෙවෙයි පරිභෝජනය කළ යුතුයි කියන එකෙන් ඕන. ශක්ති පරිභෝජනයේ අවම නිෂ්පාදන භාවිතයත් හරි. නිෂ්පාදන අතිරික්තය සංරක්ෂණය කරන එකත් හරිත පාරිභෝගිකයට සුදුසු දෙයක්. එතකොට අපිට මේක සුදුසු නොවන කරුණ විදිහට ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර. හරිත පාරිභෝගිකයෙක් කියලා කියන්නේ හැකිතරම් දුරට අපි ස්වභාවික පරිසරයට ආරක්ෂා වන පරිදි භාණ්ඩ හා සේවා තෝරගන්න කෙනෙක් තමයි අපි හරිත පාරිභෝගිකයෙක් කියලා කියන්නේ. අතිරිස්තුන ප්‍රශ්න බලන්න. පරිසර හිතකාමී ලෙස භාණ්ඩ හා සේවා තෝරා ගැනීමේදී කළ යුතු කාර්ය. අපෙන් අහන්නේ යුතු කාර්ය පෞද්ගලික වාහන භාවිතය අවම කරන්න ඕන භාවිතා කරන්න ඕන නෙවෙයි. ඒතර ශක්ති කාර්යක්ෂමතාවය අඩු උපකරණ භාවිතය ශක්ති කාර්යක්ෂමතාවය වැඩි උපකරණ තමයි භාවිතා කරන්න ඕනේ. ඊට පස්සේ දෙමුහුන් වාහන භාවිතය අවම කිරීම එකත් වැරදි. ජීව වායු නිෂ්පාදනය සීමා කිරීම එකත් වැරදි. භූගත ජලයේ පුනරාරෝපණය වැඩි කිරීම. ඒක තමයි මෙතන නිවැරදි පිළිතුර වෙන්නේ.
අපි පරිසර හිතකාමී ලෙස භාණ්ඩ හතවරා ගැනීමේදී කළ යුතු කාර්යයක්නේ. එතකොට භූගත ජලයේ පුනරාරෝපණය වැඩි කිරීම. වැඩි කරනවා නෙවෙයි අපි තෝරා ගැනීමේදී කළ යුතු කාර්යයක් භූගත ජලයේ පුනරාරෝපණය වැඩි කිරීම. පස්වෙනි පිළිතුර. 44 බලන්න. ආහාර පාසලකුණාගේ අඩුවනසේ පෙළ ගස්වා ඇති ආහාරයෙන් අහන්නේ. එතකොට අපි දන්නවා මස් මාළු වල හිම ආහාර පාසලකුණ වැඩි. එතකොට මුලින්ම අපිට මෙතන ගව මස් කියන එක ගත්තොත් අඩුවනසේනේ. එතකොට අපිට තියෙන ආහාර පාසලකුණ වැඩි එකේ ඉඳලා අඩු එකට මෙතන ගව මස් කිරි පළතුරු තුන්වෙනි පිළිතුර. ඒ අගයනුත් එක්ක පාඩම් කරලා තියාගන්න කියලා. 45 බලන්න යෝන්වීර සුවිශේෂී වඩාත් නිවැරදි ලක්ෂණයක් වන්නේ මින් කුමක්ද? එතකොට ස්වාධීන වීමට උත්සාහ දැරීම. ඒක පුතේ හරින ස්වාධීන ප්‍රජාතන්ත්‍රීව කටයුතු කරන්න කැමති ස්වාධීන වීමට උත්සාහ කිරීම කියන කාර්යය හුදකලා වීමට ලැබියාවක් දැක්වීම. යෝන්වියයි ඒක වැරදින පුතේ හුදකලා වීමට ලැබියාවක් දක්වන්නේ නැහැ. එතකොට සදාචාර සංවර්ධනයේ පසුබෑමක් ප්‍රදර්ශනය කිරීම. සාමාන්‍යයෙන් අපි කියන්නේ බුද්ධි වර්ධනයේට අනුව බුද්ධි වර්ධනයත් සමගම සදාචාර සංවර්ධනය සිද්ධ වෙනවා කියලා. තමා අන් අයට වඩා උසස් යන හැඟීමෙන් ක්‍රියා කිරීම. එහෙම කරන්නේත් නැහැ පුතේ යෝන්වියට සුවිශේෂී ලක්ෂණයක් නෙවෙයි. ඊපස්සේ කායික චිත්ත වේගීය හා බුද්ධිමය වශයෙන් පරිණතිය වැඩි වීම. එතකොට චිත්ත වේගීය වශයෙන් මේගොල්ලෝ සාමාන්‍යයෙන් මන්දගාමී බව වර්ධනයක් තමයි චිත්ත වේගීය වර්ධනයේ තියෙන්නේ. එතකොට මෙතන වඩාත් නිවැරදි ලක්ෂණය කියලා කියන්නේ ස්වාධීන වීමට උත්සාහ දැරීම පළවෙනි පිළිතුර. හයි බලන්න. ලොක්ට අනුව සංක්‍රාන්තික අවධියක් ලෙස කියන්නේ අපි අවුරුදු 15යි 16යි. පුතේ ගුරුත්වයේ තියෙන දේවල් ඒ විදිහටම පාඩම් කරොත් මේව හරි ලේසියි. යෝන්වේහි පසුවන දරුවන්ගේ චිත්ත වේග සංවර්ධනය පිළිබඳ නිවැරදි ප්‍රකාශය අහන්නේ. ලැජ්ජාව, සබකෝලේ, ප්‍රීතිය, ශෝකය, ආදරේ, කෝපය ප්‍රතිජනනාත්මක චිත්ත වේග වේගය. ඒතකොට මේ සියල්ලම ප්‍රතිජනනාත්මක නෙවෙයිනේ පුතේ. නේද? ශෝකය ප්‍රතිෂේධාත්මකයි. කෝපය නේද? ලැජ්ජාව. එතකොට මේ දෙකම තියෙනවානේ. ඒක නිසා මේ ප්‍රකාශයත් වැරදි. ඊළඟ එක බලන්න. ළමාවියට සාපේක්ෂව චිත්ත වේග සංවර්ධනයේ මන්දකාමී බවක් දක්වයි. එතකොට සාමාන්‍ය චිත්ත වේග සංවර්ධනයේ මන්දගාමී බවක් වෙනවා කියලා අපි කියන්නේ නැහැ. නිසා එකත් වැරදි. සමාජ අධ්‍යක්ෂකයන් වලින් පෝෂණය වූ යෞවන සිත තුළ චිත්ත වේගික සංවර්ධනයේ වේගවත් වේ. ඒක හරි. සමාජ අධ්‍යක්ෂකයන් වලින් පෝෂණය වූ යෞවනයා තුළ චිත්ත වේග සංවර්ධනයේ වේගවත් වෙනවා. ඊට පස්සේ කායික වර්ධනයේ වෙනස්කම් තේරුම් ගැනීමට ප්‍රමාණවත් චිත්ත වේගික සංවර්ධනයක් දක්නට ලැබේ. ඒ කියන්නේ අපි කියන්නේ යෝන්වේ කායික වර්ධනයේ වෙනස්කම් එයාට තේරුම් ගන්න තරමක් අපහසුයි. ඒ නිසා තමයි ටික ප්‍රමාදයි. ඒ නිසා තමයි චිත්ත වේගය පාලනය අසීරු වෙනවා. යා කැළඹිලි සහිතයි. මානසික ආතතියටපත් වෙලා ඉන්නවා ගොඩක් දෙනෙක්. අපි කතා කරනවා. ඒක නිසා මේ ප්‍රකාශයත් වැරදි. චිත්ත වේග පාලනය කරගනිමින් කටයුතු කරයි. දැන් ගොඩක් වෙලාවට චිත්ත වේග පාලනය කරන්න අමාරුයි. ඒගොල්ලන්ට අපහසුයි. ඒතර මේකේ නිවැරදි ප්‍රකාශය වෙන්නේ තුන්වෙනි පිළිතුර. අට බලන්න. නව යෞවනයා තුළ ගැටලු ඇතිවීම සඳහා අභ්‍යන්තර වශයෙන් බලපාන සාධකයක් අපෙන් අහන්නේ. අභ්‍යන්තර සාධකයක්.
එතකොට පෞල් පරිසරයේ බලපෑම අභ්‍යන්තර සාධකයක් නෙවෙයි අන්තර්පුද්ගල සම්බන්ධතා විභාග කේන්ද්‍රය අධ්‍යාපනයේවත් අභ්‍යන්තර සාධක නෙවෙයි පාසල ප්‍රයෝජනක ස්ථානයක් නොවීම ඒකත් අභ්‍යන්තර වශයෙන් බලපාන සාධකයක් නෙවෙයි පුද්ගල පෞරුෂය මේක අභ්‍යන්තර පෞරුෂය අභ්‍යන්තර වශයෙන් බලපාන සාධකයක් 5 49 බලන්න සදුවත විශ්ලේෂණයට අනුව බේකරි නිෂ්පාදන කර්මාන්තයකට ඇති ශක්තියින් හා තර්ජන අනුපිළිවෙලින් අපෙන් අහන්නේ එතකොට මහා පරිමාණ ව්‍යාපාර තර්ජනය අනුපිළිවෙලින් අහන ශක්තියින් හා තර්ජන බේකරි නිෂ්පාදන සෑදීමේ හැකියාව පාරිභෝගික රුචිය ඒ දෙකම ශක්තියින් සෞඛ්‍ය ගැටලු තර්ජනය ප්‍රාග්ධනයේ තිබීම ශක්තිය මහා පරිමාණ ව්‍යාපාර තර්ජනය එතකොට මේක අපෙන් අහන ශක්තියක් සහ තර්ජනයක් එතකොට මේ හතරෙනි පිළිතුර තමයි නිවැරදි අවසාන ප්‍රශ්න බලන්න නව සොයා ගැනීම හා නවීන ක්‍රම උපයෝගී කරගෙන ආර්ථික වශයෙන් වටිනාකම් සහිත නව නිපැයුම් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් බිහි කිරීමේ පුද්ගලයා සතු හැකියාව අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. එතකොට නව නිපැයුම් බිහි කරන්න නිෂ්පාදනය කරන්න අපි කියනවා ව්‍යවසායකයා කියලා. ඒ පුද්ගලයා සතු හැකියාව අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. දෙවෙනි පිළිතුර. මම මේ පේපර් එක ඔයාලට දීලා තියෙනවා පුතේ. පැය දෙකක කාලයක් අරගෙන පිළිතුරු ලියලා මේ සාකච්ඡා කරපු එකත් එක්ක බලන්න. ඊට පස්සේ මම ඔයාලට අමාත්‍යාංශ පේපර් එකත් මේ විදිහට සාකච්ඡා කරලා යොමු කරන්න බලාපොරොත්තු